ආයුබෝවන් සුබ දවසක්. අද අප කතා කරන්නේ මොඩියුල් අංක 2 ඉගැන්වීමේ ක්‍රමවේද වලට අදාළව 6 වෙනි කොටසයි. 6 වෙනි කොටසේ මාතෘකාව තමයි ප්‍රත්‍යවේක්ෂණය සහ ප්‍රත්‍යවේක්ෂණ ඉගැන්වීම. ගුරු වෘත්තීය සංවර්ධනය සහ අධ්‍යාපනික ක්‍රමවේද විද්‍යාව තුළ ප්‍රත්‍යවේක්ෂණය කියන්නේ පසුතැවීමක් හෝ සිතා බැලීමක් විතරක් නෙමේ ගුරුවරයෙක්ගේ අඛණ්ඩ වෘත්තීය හා ශාස්ත්‍රීය වර්ධනයට මඟ පාදන ප්‍රමුඛතම මෙවලමක්. අධ්‍යාපන විද්‍යාත්මක සිද්ධාන්ත හා නූතන පර්යේෂණ පදනම් කරගනිමින් අපිට මේක පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම බලමු ප්‍රත්‍යවේක්ෂණය කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම ප්‍රත්‍යවේක්ෂණයක් කියන්නේ තමන් ලැබුව අත්දැකීම් දෙස විවේචනාත්මකව හා බුද්ධිමත්ව ආපසු හැරිලා බලලා ඉගෙන ගන්න පුළුවන් පාඩම් තුලින් අනාගත තීරණ හා ක්‍රියාමාර්ග වඩා සාර්ථක කරගැනීමේ අඛණ්ඩ චින්තන ක්‍රියාවලියක් විදිහට ප්‍රත්‍යවේක්ෂණය හඳුන්වන්න පුළුවන්. මෙහිදී අපිට සොයන් ඇගීම කරන්න අවබෝධය ලබා ගැනීම සහ ගුරු සංවර්ධනය කියන අවස්ථා තුන දකින්න පුළුවන් මේ ප්‍රත්‍යවේක්ෂණයක් තුල. ඊළඟට අපි ප්‍රත්‍යවේක්ෂණ ඉගැන්වීම පිළිබඳ නිර්වචන ගැන බලමු. අපි කලින් කිව්වා වගේම ප්‍රත්‍යවේක්ෂණ ඉගැන්වීමක් කියන්නේ ගුරුවරයා විසින් තමන්ගේ ඉගැන්වීමේ ක්‍රමවේද පන්ති කාමර කළමනාකරණය ශිෂ්‍ය ප්‍රතිචාර සහ ශික්ෂණ ප්‍රතිඵල පිළිබඳව බුද්ධිමත්ව හා විවේචනාත්මක සොයන් නැගීමකට යෙදෙන අඛණ්ඩ ක්‍රියාවලියක්. මේ පිළිබඳව ජෝන් ඩියුයි 1933 දී සඳහන් කරලා තියෙන්නේ ප්‍රත්‍යවේක්ෂණය කියන්නේ ඕනෑම විශ්වාසයක් හෝ උපකල්පිත දැනුම් ආකෘතියක් ඒ සඳහා පවතින පදනම් සහ එමගින් ලැබෙන නිගමන හමුවේ සක්‍රීයව අඛණ්ඩව හා ප්‍රවේශමෙන් සලකා බැලීම කියලා. ඊළඟට තවත් විද්වතෙක් විදිහට අපිට ඩොනල්ඩ් ෂෝන් ගන්න පුළුවන් 1983 දී ඔහුගේ අදහස තමයි ප්‍රත්‍යවේක්ෂණය කියන්නේ වෘත්තිකයෙකු සිය ප්‍රායෝගික අත්දැකීම් අධ්‍යයනය කරමින් තත්කාලීනව සහ පසුව එම අත්දැකීම් විශ්ලේෂණය කරමින් දැනුම නැවත ගොඩනගන ආකාරය කියන. ඒ වගේම තවත් විද්වතෙක් විදිහට ජෝන් ඔලුගේසේගුන් ගන්න පුළුවන් 2024 දී ඔහුගේ අදහස තමයි සිය ප්‍රායෝගික ප්‍රවේශයන් පිළිබඳව පරීක්ෂණයේ දක්වන පරිදි ප්‍රත්‍යවේක්ෂණ ඉගැන්වීමක් කියන්නේ පන්ති කාමර අත්දැකීම් ක්‍රමානුකූලව මෙනෙහි කරමින් සොයන් විවේචනය හරහා ඉගැන්වීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා යොදා ගන්නා පන්ති කාමර ප්‍රායෝගික උපක්‍රමයක්. ඊළඟට අපි කතා කරමු ප්‍රත්‍යවේක්ෂණ ක්‍රියාවලියේ තියෙන අවස්ථා. ඩොනල්ඩ් ෂෝන්ගේ න්‍යායාත්මක ආකෘතියට අනුව ප්‍රත්‍යවේක්ෂණ ක්‍රියාවලිය ප්‍රධාන අවස්ථා තුනකින් සමන්විත වෙනවා. අංක 1 රිෆ්ලෙක්ෂන් ඉන් ඇක්ෂන්. ඒ කියන්නේ ක්‍රියාව තුළ ප්‍රත්‍යවේක්ෂණය. ඒකේ තේරුම තමයි ඉගැන්වීමේ ක්‍රියාවලිය සිදු වෙමින් පවතින අතරතුරදීම තත්කාලීනව සිදුවන ප්‍රත්‍යවේක්ෂණය. උදාහරණයක් විදිහට ගන්න පුළුවන් පාඩම උගන්වන අතරතුර සිසුන් අසන ප්‍රශ්නයකින් හෝ ඔවුන්ගේ උනන්දුව අඩුවීමක් දුටු සැනින් ගුරුවරයා ඒ මොහොතේම තමන්ගේ ඉගැන්වීමේ උපක්‍රමය වෙනස් කරමින් පාඩම ඉදිරියටම ගෙන යාම. අංක 2 තමයි රිෆ්ලෙක්ෂන් ඔන් ඇක්ෂන්. ඒ කියන්නේ ක්‍රියාව මත ප්‍රත්‍යවේක්ෂණය. මේ තේරුම තමයි පාඩම හෝ ඉගැන්වීමේ ක්‍රියාවලිය අවසන් වූ පසුපසට හැරී බලනවා සිදු කරන සොයන් විශ්ලේෂණයක්. උදාහරණයක් විදිහට ගන්න පුළුවන් පන්තිය අවසන් වුණාට පස්සේ අද පාඩම සාර්ථක වුණාද? මම භාවිතා කළ ක්‍රමවේද සාර්ථකද? ශිෂ්‍යයන්ට ගැටලු මතුවුණේ කොතනද කියලා පිළිබඳව සටහන් තැබීම හරි මෙනෙහි කිරීම. අංක 3 තමයි රිෆ්ලෙක්ෂන් ෆෝ ඇක්ෂන්.
ඒකේ තේරුම තමයි අනාගත ඉගැන්වීම් කටයුතු සැලසුම් කිරීම සඳහා පෙර අත්දැකීම් භාවිතා කරමින් పూర్ව සක්‍රීය අවස්ථාව. උදාහරණයක් විදිහට පසුගිය පාඩමේදී සිද්ධ වුණු අඩුපාඩු මගහරවාගෙන ඊළඟ පාඩම් සැලසුම් වඩාත් ඵලදායී හා අභියෝගාත්මක ලෙස සකස් කර ගැනීම. මීළඟට අපි බලමු ප්‍රත්‍යවේක්ෂණ ඉගැන්වීම. ඒ කියන්නේ ගුරුවරයෙක් Tamanගේ ඉගැන්වීමේ ක්‍රමවේද, පන්ති කාමර කළමනාකරණය, ශිෂ්‍ය ප්‍රතිචාර සහ උගන්වන ලද පාඩම් සාර්ථක හෝ අසාර්ථකභාවය පිළිබඳව අඛණ්ඩව සොයන් නැගීමක යෙදෙමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වැඩි දියුණු කර ගැනීම ප්‍රත්‍යවේක්ෂණ ඉගැන්වීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. මීළඟට අපි කතා කරමු ප්‍රත්‍යවේක්ෂණ ගුරුවරයෙක්ගේ තියෙන ලක්ෂණ. විවෘත මනසක් පැවතීම ගන්න පුළුවන්. එහිදී අපිට සොයන විවේචනාත්මක බව, තමන් කරන දේ සෑම විටම නිවැරදියයි කියලා හිතන්නේ නැතුව එහි තියෙන අඩුපාඩු හා සාර්ථකත්වයන් අපක්ෂපාතීව දර්ශනය කිරීම ගන්න පුළුවන්. ඊළඟට අපිට ගන්න පුළුවන් වගකීම් සහගත බව. ඒ කියන්නේ පන්ති කාමරයේදී ගැටලු හඳුනාගෙන ගන්නවා. ඒවට නව විසඳුම් සෙවීමේ පදනම් කරගෙන පරීක්ෂණාත්මක ප්‍රවේශයක් ගන්නවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම කැපවීම විදිහට අපිට ගන්න පුළුවන් එක්වරක් සිදු කරලා අවසන් කරන්න ක්‍රියාවක් නෙමෙයි මේ ප්‍රත්‍යවේක්ෂණය කියන්නේ. ඒක සැලසුම් කරනවා, ක්‍රියාත්මක කරනවා, නිරීක්ෂණය කරනවා සහ නැවත සැලසුම් කරනවා වගේ අඛණ්ඩ ක්‍රියාවලියක්. ඉතින් මේ ක්‍රියාවලියේ දිගින් දිගටම නිරත වෙමින් සිදු කරන්න ඕනේ. මේකට ඉතින් කැපවීම කියන දේ අවශ්‍ය වෙනවා, උනන්දුව අවශ්‍ය වෙනවා. ඒ වගේම වයිස්මන් 2012 දී පෙන්වලා දෙනවා ඉගැන්වීම කියන්නේ ශාස්ත්‍රීය දැනුම සහ එය ඉදිරිපත් කරන නිර්මාණාත්මක ශෛලීන් වල එකතුවක් කියලා. ඉතින් ප්‍රත්‍යවේක්ෂණය මගින් මේ අංශ දෙකම අඛණ්ඩව පෝෂණය කරගෙන පවත්වා ගැනීමත් මේ වගේ ගුරුවරයෙක්ගේ ලක්ෂණයක් වෙනවා. මීළඟට ගිබ්ස්ගේ ප්‍රත්‍යවේක්ෂණ චක්‍රය පිළිබඳව කතා කරමු. මෙහි පළමුවෙනි පියවර වෙන්නේ විස්තර කිරීම. ඒ කියන්නේ සිදුවුනේ කුමක්ද කියලා අපි අදහස ගන්නවා. දෙවෙනි එක තමයි හැඟීම. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී ඇතිවෙච්ච හැඟීම් සහ සිතුවිලි මොනවද කියන එක. අංක 3 වෙන්නේ ඇගීම. ඒ කියන්නේ එම අත්දැකීම් හොඳ හරි නරක හරි පැති මොනවද කියලා බලනවා. ඊළඟට අපි ගන්නවා විශ්ලේෂණය. එහිදී සිද්ධ කරන්නේ සිදුවීමට හේතු වුණු කරුණු සහ තත්වයන් මොනවද කියලා සොයා බලනවා. අන්තිමට නිගමනය කරනවා මේක මීට වඩා වෙනස් ලෙස කර යුතු තිබුණේ කුමක්ද කියලා. අවසාන වශයෙන් අපි ක්‍රියාකාරී සැලැස්මකට යනවා. ඒ කියන්නේ නැවත මේ වගේ අවස්ථාවක් ආවොත් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා සොයා බලනවා. මේක චක්‍රයක් විදියට සිදු වෙනවා. එතකොට එක් සිදුවීම් අනුව අපිට මේ චක්‍රයට ඒ සිදුවෙච්ච සිදුවීම භාවිතා කරලා ඒකට විසඳුම් සොයා ගන්න පුළුවන්. මීළඟට අපි ප්‍රත්‍යවේක්ෂණය සඳහා කරන ශිල්ප ක්‍රම සහ මෙවලම් ගැන කතා කරමු. ප්‍රත්‍යවේක්ෂණ සටහන් පොත් කියන්නේ සෑම පාඩමකටම පසු තමන්ගේ නිරීක්ෂණ හා අභියෝග සඳහා හැඟීම් සටහන් කරන්න පොතක් අවශ්‍ය වෙනවා. ඒ වගේම සහ ප්‍රමාණික නිරීක්ෂණ. ඒ කියන්නේ peer observation කියන්නේ වෙනත් ගුරුවරයෙක් ලවා තමන්ගේ පන්ති නිරීක්ෂණය කරවලා නිර්මාණාත්මක ප්‍රතිපෝෂණය ලබා ගන්න එක ගන්න පුළුවන්. ඊළඟට පුළුවන් ශිෂ්‍ය ප්‍රතිපෝෂණය. එහිදී සිද්ධ වෙන්නේ කෙටි ප්‍රශ්නාවලි හෝ සාකච්ඡා හරහා සිසුන්ගේ අදහස් ලබා ගැනීම. ඒ වගේම වීඩියෝ ශ්‍රව්‍ය පටිගත කිරීම සිද්ධ කරන්න පුළුවන්. තමන් උගන්වන ආකාරයේ පටිගත කර නැවත නරඹලා සොයන් නැගීමක් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම ක්‍රියාකාරී පර්යේෂණයක් කරන්න පුළුවන්. ඇක්ෂන් රිසර්ච් එක.
එහිදී පන්ති කාමරයේ ගැටලුවකට ක්‍රමානුකූලව විසඳුම් සෙවීම සිද්ධ කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු ඉගැන්වීමේ ගුණාදී සිදුවෙන සාර්ථකත්වයේ ප්‍රතිලාභ මොනවද කියලා. ඉගැන්වීමේ ගුණාත්මක භාවය සහ ශිෂ්‍ය ඉගෙනුම් ඵලය ඉහළ යාම තමයි මෙයින් අපේක්ෂා කරන්නේ. ඒ වගේම න්‍යායාත්මක දැනුම පන්ති කාමරයේ ප්‍රායෝගිකව යෙදවීමට ඇති හැකියාව වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ගුරුවරයාගේ වෘත්තීය ආත්ම විශ්වාසය සහ ස්වයං සංවර්ධනය තහවුරු වීම සහ අවසාන වශයෙන් අපිට ගන්න පුළුවන් නාම්‍යශීලී හා ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගැන්වීම් රටාවක් මේන් ගොඩනැගෙනවා. අවසානයේ ප්‍රතිලාභ ලැබෙන්නේ අපේ ශිෂ්‍ය පරම්පරාවටම තමයි. ඉතින් එතකොට ගැටලු විසඳීමේ හැකියාව කියන එක තමයි උපරිම වශයෙන්ම අපිට ලැබෙන ප්‍රතිලාභයක් විදිහට ලැබෙන්නේ. හරි. එහෙනම් අපි බලමු මේකට ප්‍රත්‍යවේක්ෂණයේදී ඇති වෙන අභියෝග මොන වගේ දේවල්ද කියලා. එක විදිහට ගන්න පුළුවන් කාලය මදිවීම. ඒ කියන්නේ අධික වැඩබර සහ කාලසටහන් නිසා සටහන් තැබීමට හරි මෙනෙහි කිරීමට හරි කාලය සොයා ගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම පක්ෂපාතී බව කියන දේ ගන්නත් පුළුවන්. ඒ කියන්නේ Tamanගේ අඩුපාඩු අපක්ෂපාතීව හඳුනා ගැනීමට ඇති අකමැත්ත. සමහර ගුරුවරු ඉන්නවා Tamanගේ අඩුපාඩුවක් තමන්ට පේන්නේ නැහැ. ඉතින් අනිත් එක්කෙනෙක් කියනවට කැමතිත් නැහැ. ඇත්තට මේක තමන්ට හොඳ අවස්ථාවක්. තමන්ට පේන්නේ නැති දෙයක් ප්‍රත්‍යවේක්ෂණය කරගන්න තව කෙනෙක් කිව්වහම ඒ අඩුපාඩුව හදාගෙන. ඊළඟට අපිට ගන්න පුළුවන් නිසි පුහුණුවක් නැතිකම කියන දේ. එතකොට ප්‍රත්‍යවේක්ෂණය නිවැරදිව සිදු කරන ආකාරය පිළිබඳව අවබෝධයක් නොමැති වීම. ගොඩක් ගුරුවරු උපාධියෙන් පස්සේ ගුරු වෘත්තියට එකතු වෙනවා. එතකොට ඒගොල්ලන්ට ඉගැන්වීම පිළිබඳව නෙමේ විෂය පිළිබඳව තමයි දැනුම තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක තමන්ට ඉගැන්වීම පිළිබඳව පුහුණුවක් ලබා ගැනීම මගින් මේ නිවැරදි ප්‍රත්‍යවේක්ෂණය සිද්ධ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවක් හදාarලා තියෙන එක ගොඩක් වැදගත් වෙනවා මේ වගේ අවස්ථාවකදී. අපිට තව මේ වගේම අභියෝගයක් විදිහට ගන්න පුළුවන් ප්‍රතිපෝෂණ ලබා ගන්න තියෙන බය. අන් අයගේ විවේචන වලට මුහුණ දීමට ඇති මැලි බව අපිට දක්වන්න පුළුවන්. හරි. අද අපි කතා කරේ ප්‍රත්‍යවේක්ෂණය ගැන. ඉතින් අපි මේ සාකච්ඡාව මෙතනින් අවසන් කරමු. ජෝන් ඩියුවිගේ අදහසකින් අපි හුදෙක් අත්දැකීම් වලින් පමණක් ඉගෙන නොගනිමු. අපි ඉගෙන ගන්නේ අත්දැකීම් පිළිබඳ ප්‍රත්‍යවේක්ෂණය කිරීම. ඉතින් අද දිනේට අදාළව සාකච්ඡාව මේන් සමාප්තයි. ඉතින් තවත් කොටසක් මං හිතන්නේ ඉතුරු වෙලා තියෙනවා මේ මොඩියුල් අංක 2ට අදාළව. මම ඉතින් ඔයාලට ආරාධනා කරනවා අපේ YouTube නාලිකාව සමග දිගටම රැඳී සිටින්න, subscribe කරන්න, like කරන්න, අනිත් අයටත් බලන්න, share කරන්න කියලා. ස්තුතියි.